සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව මගේ මාස්ටර් අප්ඩේට් YouTube channel එකට. ඉතින් අලුතෙන් ආපු නිවේදනයක් සම්බන්ධයෙන් දැනුවත් කරන්න තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එක ගෙනහල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා මතක ඇතුව bell icon එකත් all කරලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් මගින් ඔයාලා ළඟටම ගෙන්වා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මොකද්ද මේ විශේෂ නිවේදනය කියලා. ඉතින් රජය විසින් මේ විදිහේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. දැන් මම ඒක ඔයාලට මේ විදිහට කියවන්නම්. සිසුන් 300ට අඩු සියලුම පාසල්වල අස්වැසුම ප්‍රතිලාභය හිමි නොවන සිසුන්ට පාසල් උපකරණ ලබා දීම සඳහා වන රුපියල් 6000 දීමනාව ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වී තිබේ කියලා. ඉතින් මෙයාලා මෙතන සඳහන් කරන්නේ සිසුන් 300ට අඩු පාසල්වල අස්වැසුම නැති පවුල්වල. ඒ කියන්නේ අස්වැසුම තියෙන පවුල්වල ළමයිට මේක හම්බෙන්නේ නැහැ. අස්වැසුම ප්‍රතිලාභය හම්බෙන්නේ නැති පවුල්වල ළමයි සඳහා රුපියල් 6000ක පාසල් උපකරණ ලබා ගන්න පුළුවන් රුපියල් 6000ක දීමනාවක් මෙයාලා ලබා දෙනවා කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේක අනිවාර්යයෙන්ම 2026 වසරේ ඉඳන් මේක මෙයාලා ක්‍රියාත්මක කරයි. ඉතින් ඒ වගේම තව සඳහන් කරලා තියෙනවා එමෙන්න ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින ළමුන්ට සහ පිරිවෙන්වල ඉගෙනු ලබන ගිහි පැවිදි සිසුන් සඳහාද එම දීමනාව ලබා දීමට තීරණය කර ඇත කියලා මෙයාලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකට කැබිනට් ප්‍රකාශ අනුමැතිය ලැබිලා කියලා මෙතන සඳහන් කරලා තියෙන මේ විදිහට ලොකු විස්තරයක් මෙයාලා සඳහන් කරලා තියෙනවා. තව මේක වවුචර් පතක් ලෙස තමයි මේ දීමනාව ලබා දෙන්නේ කියලා මෙයාලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙයාලා මෙතන තව සඳහන් කරලා තියෙනවා ඒ අනුව දිවයින පුරා පිහිටි සමස්ත පාසල් 10096ක් අතුරින් ළමුන් සංඛ්‍යාව 300ට අඩු පාසල් 6576ක අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල ළමුන් සඳහා ළමුන්ට ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින පාසා වෙත නොපෙමෙන ළමුන්ට පිරිවෙන්වල ඉගෙන ලබන ගිහි පැවිදි අයට තමයි මේක ලබා දෙනවා කියලා කියන්නේ. ඉතින් මේ විදිහට තමයි මෙයාලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේක 2026 වර්ෂයේ ඉඳන් මේක ක්‍රියාත්මක කරයි රජය විසින්. ඉතින් මේ පිළිබඳව දැනුවත් කරන්න තමයි මම අද ඔයාලට වීඩියෝ එක ගෙනාවේ. ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරලා ඔයාලගේ වටිනා අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.